තමන් කෙනෙකුට වංචා කළොත් තමන්ට වංචා කරන අය බිහි වේවි. තමන් අනිත් අයට ඉරිසියා කළොත් මොකක්වත් නැති වෙලා නිന്ദා අපහාස විඳින විදියට උපදී. ගරු කළ යුතු සෑය බෝධිය සංඝයාට ගරු නොකළොත් නීච කුලයක උපදී. කරන්න දෙයක් නැහැ. ප්‍රාණඝාතය කළොත් උපනූපන් ජීවිතය අඩු වයසින් මැරෙයි. ගබ්සා කළොත් උපනූපන් ජීවිතේ තමන් අම්මා කෙනෙක්ගේ බඩේම මැරිලා යයි. දිවකින් නම් බොරු කියන්නේ වංචාව කරන්නේ ඒ දිව නැතුව උපදී. තමන් ලෝකෙට මුදා හරින දේ තමන්ටම අපහු ලැබෙනවා. විශ්වාස කරන්ද මැරිලා උපදිනවා. මැරිලා උපදින්නේ නැත්තම් මම මහාන වෙන්නේ නැහැ. ඇයි කල්යාණ දේ පුරුදු කරන්නේ? ඇයි ගුරුවරු ඇසුරු කරන්නේ? ඇයි වැඳ වැඳ යන්නේ? ඇයි බණ කියා යන්නේ? මැරිලා උපදිනවා. ඒ උපදින ලෝකෙට පොදි ගහ ගන්න ඕනේ නැහැ තවත් පව්. ඇයි අපි සංසාරේ පව් කරපු ඒවා මදිද? පව් මදි වෙලාද පින්වත්නි මේ මිනිසුන් පව් කරන්නේ? අදවත් හැදෙන්න මේ බණ අහලා ජීවිතේ එක වැරද්දක් හරි හදා ගන්න. ජීවිතේ වෙනස් කරගන්න. හැබැයි මතක තියාගන්න පොඩ්ඩක් හරි හිතට මේක දැනුනේ මේ බණපදේ අහපු නිසා. හැමදාම බණ ඇහුවොත් ගොඩාක් දේවල් දැනෙන්න ගනේවි.